සුබ දවසක් ඔයාලා හැමෝටම බ්‍රවුන් සෙලොනිස් ෆුඩ් ජර්නල් එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. වෙනසකටත් එක්ක උළුඳු නැතුව අද තෝස් එකක් හදමුද? මේ තෝස් එක මම හදලා තියෙන්නේ කොල්ලුයි කුරක්කනුයි එකතු කරලා. කොල්ලුයි කුරක්කනුයි කියන්නේ තන්තු සහ ප්‍රෝටීන බහුල අපේ ජීර්ණ පද්ධතියට ගොඩාක්ම ප්‍රයෝජනවත් වන ධාන්‍ය වර්ග දෙකක්. ඉතින් අපි බලමු කොහොමද මේ රස තෝස රෙසිපිය හදන්නේ කියලා. අද මේ තෝස රෙසිපියට මට අවශ්‍ය කරන්නේ අමුද්‍රව්‍ය 4යි. මේ 4 පාවිච්චි කළා තමයි මම රස ක්‍රිස්පි දෝස හදාගන්න යන්නේ. මුලින්ම බලමු අපිට අවශ්‍ය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය දෙක මොකක්ද කියලා. අපි පාවිච්චි කරනවා කුරක්කන්. මේ තියෙන්නේ කුරක්කන්. කුරක්කන් පිටි තමයි මම අද පාවිච්චි කරන්නේ. ඔයාලට තියෙනවා නම් කුරක්කන් ඇට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා කොල්ලු ඇට අපි රැයක් හරි පැය 8ක විතර ප්‍රමාණයක් හොඳට පෙඟෙන්න තියාගන්නවා. කොල්ලු එකම ඔයාලට උළුහාල් ඇට ටිකත් මෙතනදී පෙඟෙන්න දාලා තියන්න පුළුවන්. ඔයාලට කුරක්කන් පිටි නැතුව කුරක්කන් ඇට තියෙනවා නම් එතකොට අපිට මේ ප්‍රමාණය අවශ්‍ය වෙන්නේ නැහැ. අපි කරන්නේ කොල්ලු කුරක්කන් ඇට උළුහාල් ඔක්කොම ටික එකට දාලා පැයක් 8ක් හරි රැයක් පුරාවට අපි එක පෙඟෙන්න තියාගන්නවා. ඒ වගේම මේ තියෙන්නේ රයිස් ෆ්ලේක්ස් එහෙම නැත්නම් හබල පෙති. මම පාවිච්චි කරලා තියෙන්නේ රතු හබල පෙති එක. ඔයාලට සුදු එකත් පාවිච්චි කරන්න පුළුවන්. මේක අපි උණු වතුර දාලා විනාඩි 15ක් 20ක් වගේ තියෙන ඇරලා මේ විදිහට අපි ඒක මල් වගේ හදා ගන්නවා. මේ වෙනුවට උයපු බත් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම අපිට රසායනික ලුණු අවශ්‍ය වෙනවා. හැබැයි බැට් එක හදන මුල වෙලාවෙදී නම් අපිට ලුණු අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඉන්ග්‍රීඩියන්ට් නිසා මම ඒකත් ඔයාලට මේ වෙලාවෙදිම පෙන්නනවා. ඔයගේ ප්‍රමාණයන් කිව්වොත් එහෙම මෙතන කුරක්කන් පිටි කෝප්පයක් අරන් තියෙනවා. ලුණු රස පමණ අපිට අරගන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා හබල පෙති කෝප්ප කාලක්. ඒ වගේම මෙතන තියෙනවා කොල්ලු ඇට කෝප්ප භාගික ප්‍රමාණයක් උළුහාල් මේස හැන්ද එක්ක එකතු කරලා අපි එක පොඟවල තමයි මේ අරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ උදේවරුේ මම පෙඟෙන්න දාගත්ත කොල්ලු උළුහාල් ඇට ටික. පේනව නේද? මේකේ වතුර පාටක් දැන් වෙනස් වෙලා තියෙනවා. මම මේක දැන් ආයිමත් කීප වතාවක්ම වතුර එක ක්ලියර් වෙනකන් හොද ගන්නවා. මේ විදිහට කීප වතාවක් හොදගත්තට පස්සේ ඔයගලන්ට පේනවා ඇති වතුර හරිම ක්ලියර් විදිහට අපිට පේන්නේ. ඒක තමයි අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික. මුලින්ම අපි කොල්ලු ඇට ටික දාලා ඒක හොඳට ග්‍රයින්ඩ් කරගන්නවා. මේ විදිහට ඔයාලා ළඟ තියෙන බ්ලෙන්ඩර් කප් එකක් අරගෙන ඒකට අපි කොල්ලු ඇට ටික දාගන්නවා. මම දැන් මේකට වතුර ටිකකුත් මේ විදිහට එකතු කරගෙන මම මේක බ්ලෙන්ඩ් කරගන්න තමයි යන්නේ. ඒත් එක්කම අපි මේ විදිහට හබල පෙති ටිකකුත් එකතු කරගන්නවා. මේ විදිහට අපි බෝල් එකක් අරගෙන ඒකට මේ කුරක්කන් පිටි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඒකටම මේ විදිහට බ්ලෙන්ඩ් කරගත්ත කොල්ලු මිශ්‍රණය මේ විදිහට එකතු කරගන්නවා. ඒක මේ විදිහට හොඳ thick paste එකක්. හැබැයි හොඳට ග්‍රයින්ඩ් වෙලා තියෙන්න ඕනේ. මට මේ කොල්ලු මිශ්‍රණය ග්‍රයින්ඩ් කරගන්න කෝප්ප 1යි කාලක් වගේ ප්‍රමාණයක් වතුර පාවිච්චි වුණා. ඊට පස්සේ අපි මේ මිශ්‍රණය හොඳට අතින් කලවම් කරගන්නවා. ඔයාලට හැන්දක් පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි අත පාවිච්චි කරලා ඔයාලට මේ විදිහට මේක මික්ස් කරගන්න පුළුවන් හොඳට. මේ මිශ්‍රණයට මම තව වතුර කෝප්ප කාලයකට පොඩි අඩු ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට කලවම් කරගන්නවා. ඔයාලට අතින් කලවම් කරාම මේකේ ෆර්මන්ටේෂන් එක හොඳට කරගන්න පුළුවන්. හැබැයි පිරිසුදු මේක කලවම් කරන්න කලින් අත හොඳට පිරිසුදු කරගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති මේ විදිහට හොඳ thick batter එකක් අපිට හම්බෙලා තියෙනවා. මේ විදිහට thick batter එකක් ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් දියාරුත් නැහැ, ගොඩක් ඝනකමත් නැහැ. හැබැයි ඒක ටිකක් මේ විදිහට ඝනකමට තමයි වැටෙන්නේ. මේ විදිහට කෑලි කෑලි වගේ. දැන් මේ batter එක ready. අපි දැන් මේක දැන් මම මේ වෙලාවේ batter එක හදන්නේ හවස් වරුවේ. මම මේක
රෑ එළි වෙනකම්ම ෆර්මන්ට් වෙන්න එහෙම නැත්නම් පැසීම සිද්ධ වෙන්න මම හොඳට වහලා මේක පැත්තකින් තියාගන්නවා. මේ විදිහට මේ බැටර් එක අපි ප්ලාස්ටික් රැප් එකකින් වහලා රැයක් පුරාවට තියාගන්න ඕනේ. මේ තියෙන පහුවෙනිදා ඔයාලට දැන් පේනවා ඇති නේද මේකේ මේ බුබුලු වගේ දාලා තියෙනවා. මේකේ මේ ෆර්මන්ටේෂන් එක එහෙම නැත්නම් පැසීම හොඳින් වෙලා තියෙනවා. ඒක නිසා තමයි ඔයාලට මේකේ මේ උඩ වතුර බුබුලු වගේ පේන්න තියෙන්නේ. දැන් මේ වෙලාවේ මේ බැටර් එක හරියම සුවඳයි. මේ ඔයාලට පේනවනේ. ඒක ලස්සනට ෆර්මන්ට් වෙලා තියෙනවා. මේ බුබුලු වගේ මේ විදිහට අපිට දකින්න පුළුවන්. මේ වෙලාවේ ඇත්තටම කුරක්කන් හැලප සුවඳක් තමයි මට නම් එන්නේ. දැන් මේ මිශ්‍රණය ටිකක් තික් ගතියෙන් තියෙන්නේ. ඔයාලට මේ සම්පූර්ණ බැටර් එකම වැඩි කියලා හිතනවා නම් වෙනම භාජනයකට මේ විදිහට අයින් කරගන්න පුළුවන්. මම මේක අයින් කරත් පස්සේ ඔක්කොම ටික එකපාර හදාගත්තා. දැන් මේ වෙලාවේදී අපි ලුණු ටිකක් එකතු කරගන්නවා. මම මෙතනදී කෝප්ප කාලයක් විතර තව වතුර එකතු කරලා මේකේ ඝනකම අඩු වෙන විදිහට මේ විදිහට බැටර් එක හදා ගන්නවා. මේක දැන් ටිකක් විතර ඝනකම අඩු බැටර් එකක්. තෝස තැටිය ගා ගන්න අපිට තල තෙල් අවශ්‍ය වෙනවා. තල තෙල් වලින් හොඳ රසක් වගේම ඉක්මනට තෝස එක ගලව ගන්නත් පුළුවන් වෙනවා. අපි තැටිය රත් වෙන්න දාලා මේ වගේ තල තෙල් ටිකක් ගා ගන්නවා. ඊට පස්සේ ඒක හොඳට රත් වෙගෙන එනකොට මේ විදිහට වතුර ටිකක් එහා ගන්නවා. ඒකෙන් අපිට පුළුවන් මේ තැටිය උෂ්ණත්වය ටිකක් අඩු කරගන්න. ඊට පස්සේ මේ විදිහට අපි බැටර් එකෙන් අරගෙන වෙනදා තෝස හදන විදිහටම බැටර් එක හොඳට ස්ප්‍රෙඩ් කරගන්නවා. හැන්ද පාවිච්චි කරලා ඔයාලට මේ විදිහට ඒක ස්ප්‍රෙඩ් කරගන්න පුළුවන්. මේ විදිහට තෝස එකේ උඩ තෙත ගතිය අඩු වෙගෙන එනකොට අපි ගී එහෙම නැත්නම් එළඟි තෙල් හැන්දක් විතර මේ විදිහට අරගෙන පොඩක් ඒක වටේට ගා ගන්නවා. එළඟි තෙල් කියන්නේත් අපේ ශරීරයට විශේෂයෙන්ම ආහාර ජීර්ණ පද්ධතියට ප්‍රයෝජනවත් වෙන මේද වර්ගයක්. එළඟි තෙල් වල තියෙන සුවඳ නිසා ගොඩක් අය ඒක කන්න අකමැති. විශේෂයෙන් අපේ ලංකාවේ ඒක කන්න අකමැති වුණත් ඉන්දියාව නම් ඒක ගොඩාක් පාවිච්චි වෙන තෙල් జాතියක්. එළඟි තෙල් අපි නිතර කනවා නම් ඒක අපේ සමට ඒ වගේම කොණ්ඩේට හරියම වැදගත් වෙනවා. ඔයාලට ලස්සන පැහැයක් එහෙම ගන්න මේ එළඟි තෙල් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒ අතරෙම අපේ තෝස එකත් ලෑස්ති වුණා. මම දැන් හදාගන්න යන්නේ මසාලා තෝස එකක්. කලින් වගේම අපි තෙල් ගාලා වතුර එහෙම ඉහාගෙන මේ විදිහට තෝස එකක් හදාගන්නවා. ඊට පස්සේ ඒ තෝසේ එක උඩින් අපි හදාගත්ත අල මසාලා එකක් මේ විදිහට පැත්තකින් තියලා ඉවර වෙලා හැන්දකින් හරි ස්පැටියුලා එකකින් හරි ඔයාලට ඒක ස්ප්‍රෙඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ආයිමත් අපි මේ විදිහට එළඟි තෙල් හැන්දක් මේ විදිහට වටේටම ගාලා මැද්ද හරියට පොඩ්ඩක් විතර එක ගා ගන්නවා. තෝසේ හදනකොට ඔන්න හොඳ ටිප් එකක් තමයි මේ විදිහට එළඟි තෙල් ගෑවම අපිට තෝසේ එක හොඳට ක්‍රිස්පි ගතියට හදාගන්න පුළුවන්. ඔයාලට එළඟි තෙල් හොයාගන්න බැරි නම් එහෙමත් නැත්නම් කන්න ගොඩාක් අකමැති නම් ඔයාලට තල තෙල් පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොටත් මේ විදිහට තෝස් එක ලස්සනට හදාගන්න පුළුවන්. දැන් ඉතින් මේ විදිහට හදාගත්ත තෝස ටික මම ලස්සනට ප්ලේට් කරගන්නයි යන්නේ. මේ තියෙන මං හදාගත්ත ක්‍රිස්පි තෝස ටික ඒ වගේම මේ මගේ අල මසාලා දාලා හදපු මසාලා තෝස එක. තෝස කන්න මම අල මසාලා එකෙනුයි මේ විදිහට හදාගත්ත සම්බෝලෙකුයි තියාගත්තා. තෝස කාලා බොන්න අනිවාර්යයෙන්ම ඉඟුරු ප්ලේන් ටිකක් ඕනේ. ඔන්න එහෙනම් ඉඟුරු ප්ලේන් ටිකකුත් තියෙනවා. ඉතින් ඔයාලා මගේ මේ රෙසිපියට කැමති නම් ලයික් එකක් දීලා කමෙන්ට් එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න. මේ වගේ අලුත් රෙසිපි බලන්න මගේ channel එකත් subscribe කරලා තියාගන්න. ආයිත් රෙසිපියක් අරන් එනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.